හැමෝටම ආයුබෝවන්. කලින් මම අරන් ආවා part 1 විදියට කොහොමද image එක generate කරන්නේ steps ටික. ඉතින් මෙතනදී කතා කරන්නේ කොහොමද video එක generate කරන්න කියන steps ටික ඔක්කොම. ඉතින් මම සම්පූර්ණ කතා කරනවා ඊටු steps ටික. එතකොට ඔක්කොම parts ගන්න part දෙකක් විදියට මම මේක complete කරනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. එහෙනම් channel එකත් එක්ක එකතු වෙලා නැති අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. like කරන්න, comment කරන්න, share කරන්න මේ videos අනිත් අයටත් දැනගන්න. එහෙනම් video එකට යමු. හරි. මේක තමයි Google Slide Google Flow කියන platform එකේ දෙවෙනි video එක. ඔයාලා බලන්න normally new project කියන button එක click කරලා new project එකක් create කරන්න මෙන්න මේ විදිහට යන්න. හරි. මෙන්න මෙහෙම ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ඔයාලා මෙතන වෙන දේ මොකක්ද කියන එක දන්නවා. මෙතන ඔයාලට වෙන මොකක් එකක් මේ side bar එකෙන් open වෙන close කරලා දාන්න. මෙන්න මෙතනින් ඔයාලා select කරගන්න පුළුවන් image ද video ද කියන එක. ඉතින් image කොටස මම ඉස්සලා video එකේ පෙන්නුවා. ඒක බලා ගන්න ඕනේ අය ඒ video කලින් video එක බලන්න. එතකොට ඔයාලට idea ගන්න පුළුවන් එකකින්. ඉතින් අද කතා කරන්නේ video part එක ගැන. හරි. ඉස්සෙල්ලාම ඔයාලට වෙන මෙතන agent කියන button එක click කරගන්න. එතකොට මෙතනදී videos කියන එක ඔයාලට click කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම frame integration කියන එක. ඊට පස්සේ video කියන එකට ආවම ඔයාලා මෙන්න මෙතනදී integration මෙතන බලා ගන්න පුළුවන් ingredients කියලා එක මෙතන frame කියලා තියෙනවා. ඉතින් video වල frame කියන එක දාපුවම වෙන්නේ වෙන මෙතනදී start end කියලා button දෙකක් එකතු වෙනවා. මෙතනදී start end කියන එකෙන් වෙන්නේ ඔයාලට පුළුවන් photo එකක් මෙන්න මේ විදිහට add කරගන්න. ඔයාලා කලින් upload කරගන්න පුළුවන් ඔයාලගේ machine එකෙන් හරි. කියන්නේ ඒ ඔයාලා upload කරන photo එක ඔයාලට video එකක් කරන්න පුළුවන් මේකෙන්. එහෙම නැත්නම් ඔයාලා මෙතනින් generate කරගන්න පුළුවන් photo එකක්. ඊට පස්සේ ඒක මේවා කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී end එකකට දාලා ඒක එතනින් එතෙන්ට යන විදිහට ඔයාලට setup කරගන්න පුළුවන්. මම example එකක් දැන් කරලා පෙන්නන්නම්. ඔයාලා වෙන මෙතනදී ඊට පස්සේ ඔයාලගේ aspect ratio එක මෙතනින් මාරු කරගන්න පුළුවන්. 9:10:9 කියන එක. ඉතින් මම මෙතනදී මම එක වීඩියෝ එකක් නිසා 10:9 දානවා. YouTube වීඩියෝ එක size එක මේකනේ. මම මේක දානවා. ඊට පස්සේ මම මෙතනදී මට ඕනි එක වීඩියෝ එකයි කියන එක තමයි මෙතනින් select කරන්නේ. ඊට පස්සේ මෙතනදී ඔයාලට පුළුවන් Omni Flash ද VO3.1 light ද විදිහට ගොඩක් මේවා තියෙනවා. මෙතන light එක choose කරොත් ඔයාලට වීඩියෝ 5ක් වගේ හදා ගන්න පුළුවන්. මොකද credit ගන්න වැය වෙන අඩුයි. credit 10ක් මම හිතන්නේ යන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන credit 10ක් පෙන්නන්නේ. තව තියෙනවා 3.1 ඔය විදිහට තියෙනවා. හැබැයි මේ වගේදී 8 second තමයි වීඩියෝස් හදා ගන්න පුළුවන් තප්පර 8ක්. Omni Flash වල ඔයාලට තප්පර 8 6 4 විදිහට තියෙනවා. මෙතන 10 කියන එක select කරගෙන මේ විදිහට ඔයාලට මෙන්න මෙතනින් 1 කියන එක දාලා පෙන්නන්න. එක වීඩියෝ එකක් හදලා මේක තප්පර 8 ඔය විදිහට යනවා. ඒතකොට මෙතන credits ගන්න අඩ යන credits ගන්න අඩු වෙනවා. හරි. මේ විදිහට credits ගන්න අඩු කරගන්න පුළුවන් ඔයාලට ඕනේ විදිහට. ඉතින් මම මෙතන 10 seconds දාලා මම මෙතන වීඩියෝ එකක් හදන්න යනවා. ඉස්සෙල්ලාම මම මෙතනදී කරන්නේ ඔයාලට මම කියවනේ images generate කරන්න පුළුවන් කියලා. image generate කරගමු. ඉස්සෙල්ලාම මේකට අදාළව මෙන්න මේ විදිහට image generate කරගන්නවා මම Nano Banana Pro මෙන්න මේ විදිහට දාලා මෙතන images හතරක් generate කරන්න දානවා මේ විදිහට. prompt එක මම මේ විදිහට ChatGPT එකට දීලා නිකන් prompt එකක් මම මේ විදිහට ලියාගත්තා. ඔයාලට normally මේ විදිහට prompt එකක් ලියා ගන්න පුළුවන්. මම මේ prompt එක මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මේක copy කරගෙන ඉවර වෙලා මම මෙන්න මෙතන මේ විදිහට paste කරලා මම මෙතනින් ඔයාලට පුළුවන් image එක දුන්න මෙතන image ටික generate වෙන්න දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දැන් මේ විදිහට අපිට images ටිකක් generate කරලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට. හරි. දැන් මම කරන්න යන්නේ මෙන්න මෙතනදී මම videos කියන එක click කරගෙන මෙතන frame ingredients කියලා තියෙනවා. ingredients දුන්නොත් අපිට කෙලිම prompt එක දීලා generate කරගන්න පුළුවන්. මම මෙතන frames දාලාත් කරලා පෙන්නන්නම්. frame කියන එකට ගියා. ඔයාලට start කියන එකට ඔයාලට වෙන මේ photos වලින් කැමති එකක් මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් මම මේ photo එක මේ විදිහට select කරගන්නවා. ඊට පස්සේ මම මේක add කරගන්නවා. end එකටත් ඔයාලට කැමති එකක් ඕනනම් දාගන්න පුළුවන්. මේ විදිහට වෙන එකක් හරි. මම මේක මොන විදිහට දාගන්නවා. ඔයාලට කැමති එකක් මෙතන දාගන්න පුළුවන්. මෙතනදී end frame එක support කරන්නේ දැනට Omni Flash වලින් තමයි කරන්නේ. ඒ නිසා මම මේ විදිහට එකක් start එකට දෙකක් දාගෙන මම මෙතන Omni Flash කියන එක select කරගෙන අර prompt එක මම මේ විදිහට මෙතනට ආයෙ දෙනවා. ඊට පස්සේ මම මෙතන එක වීඩියෝ එකක් තමයි generate කරන්නේ.
මම මෙතන තප්පර ගාන මට ක්‍රෙඩිට් අඩු කරගන්න ඕන නිසා මම මෙතන ක්‍රෙඩිට්ස් 6ක් වගේ දෙනවා. ක්‍රෙඩිට්ස් 10ක් වගේ දීලා 6 සෙකන්ඩ් වීඩියෝ එකක් තමයි හදාගන්න යන්නේ. ඔයාලා මෙතන 10 සෙකන්ඩ් දක්වා පුළුවන් ෆ්‍රී හදාගන්න වීඩියෝස් 3ක්. එතකොට තප්පර 30ක දිග වීඩියෝ එකක් වුණත් හදාගන්න පුළුවන් මේක එක්ස්ටෙන්ඩ් කරලා. හරි. ඒක ඔක්කොම පෙන්වන්න ඕන නිසා තමයි මම මෙතන පොඩි ගානක් දාගන්නේ. ඔයාලට ලයිට් ටයිම් යූස් කරන්නත් පුළුවන්. මම මෙතන මේ විදිහට ප්‍රොම්ප්ට් එක දුන්නාම ඔයාලා බලන්න පුළුවන් දැන් මෙතනදී වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. මම මේක මේ විදිහට ප්ලේ කරනවා. අපිට මේ විදිහට ආයිබෝන් යාළුවනේ අද මං ඉන්නේ ස්කූබි එක්ක. අද අපි අභිරහස් තැනක් බලන්න යනවා. ස්කූබි ලෑස්තිද? එහෙනම් යමු. ඔන්න අපි වීඩියෝ එක හදාගත්තා. ඔන්න පළවෙනි ස්ක්‍රිප්ට් එක. හරි. එතන මෙතන ස්ක්‍රිප්ට් එක එන අපි වීඩියෝ එක බලන්න. ස්කූබි අභිරහස් බලන්න ස්කූබි ලෑස්තිද? ඔව් මෙන්න මේ ටික අපි දැන් හදලා තියෙන්නේ. දැන් ඊළඟ ස්ටෙප් එක විදිහට මම කරන්න යන්නේ මේක එක්ස්ටෙන්ඩ් කරගන්න. දැන් තප්පර 6කට නේදුවේ. මම මේ තප්පර 6 තව එක්ස්ටෙන්ඩ් කරගන්න යනවා. කරගන්න යද්දී වලට ප්‍රශ්නයක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන්. extend VO 3.1 light කියලා එකේ දෙන්නේ. ඉතින් මෙතන omni flash කියන එකෙන් අපිට extend කරගන්න බෑ. එයාලා දැනට option එක දීලා නැහැ මම හිතන්නේ. ඉතින් අපි මෙතනදී extend කරන videos හදනවා නම් අපිට කෙලින්ම light එක use කරන්න පුළුවන් omni light කියන එක. මම එකක් පෙන්නන්න වෙන මෙතනදී ගියා. මෙතනදී light කියන එක select කරමු මේ විදිහට. ඊට පස්සේ මම මේක ක්ලික් කරා මේ විදිහට. ආයිබෝන් යාළුවනේ අද මං ඉන්නේ ස්කූබි එක්ක. අද අපි අභිරහස් තැනක් බලන්න යනවා. ස්කූබි ලෑස්තිද? එහෙනම් යමු. වෙන මෙතනදී අපිට මේක select කරන්න දෙන්නේ නැත්නම් මොකද මේක omni flash නිසා. ඔයාලා පුළුවන් easily මෙන්න මෙතන ක්ලික් කරා. මෙතන extend VO3 light කියලා තියෙනවා. ඔයාලට අර දැන් ලයිට් වලින් ක්ලියර් කරා නම් ඔයාලට පුළුවන් කෙලින්ම මෙතන මේක ක්ලික් කරා. මෙතන extend කී බටන් එක ක්ලික් කරා. ආයෙත් ඔයාලා prompt එක දීලා generate කරන්න තියෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ. මේක තව මේ වීඩියෝ ඔයාලට දික් කරගන්න නම් ඒ දික් කරගන්නවා කියන්නේ මේකේ අනිත් කොටස ගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලට zip එකක් විදිහට download කරගෙන ඒ දෙක එකට කරලා ඔයාලගේ වීඩියෝ එක දිගට හදාගෙන යන්න පුළුවන්. තව ඕන extend කරන්න ඕන තව extend කරගෙන දිගට හදාන්න පුළුවන්. මේ විදිහට තමයි මෙතන ඒ වැඩේ සිද්ධ වෙන්නේ. හරි. මම දැන් ඔයාලට පෙන්නුවේ කොහොමද මෙතනදී start එකට image එකක් දාලා වැඩේ කරන්න කියන එක. ඊළඟ මම කියනවා අපි කෙලින්ම image එක generate කරන්න කොහොමද කියලා. මම මෙතන ingredients වලට යනවා. ඊට පස්සේ ඔයාලට 9016 කියන එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන කරන්නේ මෙතනදී ඔයාලට කැමති ප්‍රමාණය දෙන්න පුළුවන්. මෙතනද light fast quality width කියන එක select කරගන්න පුළුවන්. මම මෙතන light දාන්න මොකද ඒකට extend කරන එක ඔයාලට පෙන්වන්න පුළුවන් නිසා. omni flash දැම්මොත් ඔයාලට තප්පර ගන්න select කරන්නත් එනවා කියන එක අමතක කරන්න එපා. හරි. මම මෙතනදී මේ විදිහට මම නිකන් ජෙනරේට් කරගත්ත ප්‍රොම්ප්ට් වගේක් තියෙනවා. මම මේ ප්‍රොම්ප්ට් එකක් මේ විදිහට කොපි කරගෙන ඉවර වෙලා මෙතෙන්ට දෙනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට දෙනවා. හරි. අපි බලමු කොච්චර ටයිම් එකකින් මේක ජෙනරේට් වෙයිද කියලා. හරි ඔන්න මම ප්‍රොම්ප්ට් එකක් දීලා අර මේ කැම වීඩියෝ එකට අදාළව වීඩියෝ එකක් ජෙනරේට් කරගත්තා. ඉතින් මම මේක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි. අර බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ජෙනරේට් කියලා මෙන්න මේ විදිහට. හරි. ඔන්න ඔය වීඩියෝ මම මෙතන එක්ස්ටෙන්ඩ් කරන බටන් එක ක්ලික් කරලා වෙන මෙතනදී extend VO3 light කියන දාන්න දාලා ඔයාලට බලන්න මෙතනදී මේක තව එක්ස්ටෙන්ඩ් කරගන්න මෙතන ප්‍රොම්ප්ට් එකක් දීලා. ඔන්න විදිහට තමයි මේ වගේ වීඩියෝ එකක් ඔයාලට එක්ස්ටෙන්ඩ් කරගන්න ඕන. එක්ස්ටෙන්ඩ් කරගන්න මෙතන කෙලින් ප්‍රොම්ප්ට් එක දුන්නා මේ විදිහට. ආයෙත් මෙන්න මෙතන ජෙනරේට් බටන් එක ක්ලික් කරා. මම මේ ප්‍රොම්ප්ට් එකම තමයි දෙන්නේ. එතකොට මෙයා කන්ටිනියු කරගෙන යනවා. අනේ තමයි දෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඩවුන්ලෝඩ් වෙච්ච zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙන්නේ. ඔයාලට පුළුවන් ඒක අරගෙන CapCut වලින් ඒ දෙක එකට කරලා CapCut හරි ඔයාලට මොකක් හරි වීඩියෝ එඩිට් ටූල් එකකින් ඒ දෙක එකට කරලා හදලා සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඕන සෝෂල් මීඩියා එකේ ඕන විදිහට තමයි ඒක අපි හදාගත්තේ. ඉතින් ඔන්න විදිහට තමයි අපි කෙලින්ම ප්‍රොම්ප්ට් එකක් දීලා හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ දැන් ඔයාලට ඔක්කොම මේකේ සිද්ධ වෙන දේවල් කතා කරා. ඉතින් තව ඔයාලට ඕනේ දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න. මම ඒක අනිවාර්යෙන්ම ඔයාලට කියලා දෙන්නම් මොකක් හරි ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම්. ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳ ඇති කියලා ඔයාලට. වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අනිත් අයට දැනගන්න. ඔයාලට ඕනේ රේෂියෝ එක මේ විදිහට ඔයාලට HG වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලට ඕනේ විදිහට ඔයාගේ
ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඔයාලා හදපු දෙයක් තියෙනවා නම් ඔයාලා ටික සෙල් කරගන්න ඕන විදිහට ඔයාලගේ ප්‍රොඩක්ට් එකට අදාළ ඇඩ් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වීඩියෝස් ඇනිමේෂන්ස් ඕන දෙයක් හදාගන්න පුළුවන්. ඒ හැමදේම හදාගෙන ඉවරලා ඔයාලට පුළුවන් ඔයාලගේ සෝෂල් මීඩියා වල දාලා Facebook වල දාලා රීල්ස් වලට දාලා ඔයාලට මුදල් උපයන්නවත් කරගන්න පුළුවන්. මොකද මේ AI වීඩියෝ වල මුදල් උපයන අය ගොඩ දෙනෙක් ඉන්නවා Facebook කරා. හැබැයි වැදගත්ම දේ කියන්න ඕනේ දේ තමයි ඔයාලා Facebook කරා මුදල් උපයද්දී මේ වගේ වීඩියෝ දාති ගොඩක් සැරිනවත් වෙලා කරන් බොද සස්පෙන්ඩ් වෙන්න වගේ දේවල් පුළුවන්. ඔයාලා අනවශ්‍ය විදිහේ වීඩියෝස් එහෙම බහදානිකත් ඒ කියන්නේ අනවශ්‍ය දේවල් විදිහේ. ඉතින් හැමදේම හොඳට කරගන්න බලන්න. ඉතින් මේක වැදගත් නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිත් අයටත් දැනගන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳයි කියලා ඔයාලා හැමෝටම එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ආයෙත් ගොඩක් වැදගත් දැනුවත් දෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම thank you ආයුබෝවන්.